ආයුබෝවන් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අපි අද අරගෙන ආපු වීඩියෝ එක තමා අප්‍රේල් අවුරුදු මාසේ ඔයාට කුමක් සිදු වේද කියලා බලන වීඩියෝ එක. ඉතින් පින්තූර තුනක් ගෙනත් තිනවා. ඔයාට හිත යන පින්තූරය තෝරගෙන ඔයාට අදාළ රීඩින් එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් WhatsApp එකට මැසේජ් එකක් දාලා පැය 24ක් ඇතුළත ඒ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට ඔයාලගේ ජීවිත කාලෙම ගැන දැනගන්න අවශ්‍ය නම් වොයිස් රෙකෝඩින් එකක් කරහා ඔයාගේ ෆොටෝ එකටයි ඔයාගේ උපන්දිනයටයි සියලුම විස්තර WhatsApp මගින් දැනගැනීමේ හැකියාවද තියෙනවා. ඒ වගේම গুপ্ত කටයුතු සඳහා WhatsApp මගින් අමතලා අවශ්‍ය සියලුම දේවල් කරගැනීමේ හැකියාවද තියෙනවා. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව යමු රීඩින් වලට. ඔයාට හිත යන පින්තූරය තෝරගෙන ඔයාගේ රීඩින් එක ගන්න. ඔයා තාමත් මම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරගෙන මයන්ඩි කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයා තෝරගත්තේ පළවෙනි පින්තූරය නම් අපි බලමු අවුරුදු මාසය ඔයාට කොහොම ගත වෙයිද කියලා. අවුරුදු මාසෙදී ඔයාගේ සුබ ශක්තියෙන් ලැබෙන ප්‍රමාණය වැඩිවීමක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඔයාට හොඳ දේවල් ලැබෙන ප්‍රමාණය වැඩිවීමක් තමා පෙන්වන්නේ. ඉතින් ඔයා හිතන පතන දේවල් ඔයාට ලැබීමේ වාසනාව තියෙනවා අවුරුදු මාසෙදී. හැබැයි ඔයා මේ දේවල් ඍණාත්මක විදිහට බැලුවොත් ඍණාත්මක විදිහට හිතුවොත් ඔයාට ඒ දේවලුත් ආකර්ෂණය වෙන්න තියෙන ඉඩ වැඩි. මොකද ඔයා හිතන පතන දේ වෙන කාලයක් මේක. ඒක නිසා හැම වෙලාවෙම සුබ විදිහට හිතන්න, හැමදේම සුබ විදිහට ලැබෙන විදිහට දකින්න, කිසිම අසුබ දෙයක් ගැන හිතන්න එපා. කිසිම ඍණාත්මක දේවල් ගැන හිතන්න එපා. මොකද ඔයා හිතන පතන දේ ආකර්ෂණය වෙන කාලයක්. ඉතින් ඔයා නරකක් නපුරක් හිතුවත් මේ දේ ඔයාට ආකර්ෂණය වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා පුළුවන් තරම් මේ කාලය ඇතුළත ධනාත්මක දේවල්ම දකින්න, ධනාත්මක දේවල් බලාපොරොත්තු වෙන්න, ඔයා ආස කරන දේවල් ලැබෙනවා කියලා දකින්න. ඉතින් ඒ ආකර්ෂණීය ශක්තිය වැඩි නිසා අනිවාර්යෙන් ඔයාට හිතන පතන දේ ලැබෙන මාසයක්. ඒ වගේම ඔයා කලින් තිබ්බ සම්බන්ධයක් හෝ කලින් කාත් එක්ක හරි අමනාපෙන් හිටියානම්, ප්‍රශ්න ඇති කරගෙන හිටියානම් මේ කාලේ ඒ දේවල් සම්බන්ධ මතක් කිරීම කරන්නම එපා. මොකද ඔයා ඒ දේවල් නිතර හිතන්න ගත්තොත් නැවතත් ඒ ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ තියෙන නිසා ඒවා අමතක කරලා දාන එකම තමා ඔයාට යහපතක් වෙන්නේ. අප්‍රේල් මාසෙදී ඔයා ඔයාගේ රූපය ගැන හිතලා ටිකක් රූපය වැඩි දියුණු කරගන්න දේවල් කරයි මුදල් වියදම් කරලා. ඉතින් එහෙම දේවල් කරන්න ඕන. අපි අපිට ආදරය කරන්න ඕන. අපි ලස්සනට ඉන්න ඕන. ඉතින් ඒක ගොඩාක් හොඳ දෙයක්. ඒ වගේම ඔයාගේ බඩ කොන්ද ආශ්‍රිත යම් යම් ප්‍රශ්න ඇතිවීම වෙන්න පුළුවන්. ලෙස්සලා වැටීමක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ ටිකක් අවධානයෙන් ඉන්න, දැනුවත් වෙන තරමට ඔයාට පරිස්සම් වෙන්න පුළුවන්. ගෙදර වුණත් බාත්රූම් එකේ වුණත් වතුර නිතරම හැලෙනවා නම් ඒ ගැන මොකක් හරි පිළියමක් කරගෙන ඒ දේවල් වලින් ඔයාට වෙන්න තියෙන අයහපත් දේවල් මග අරගන්න පුළුවන්. හරිම කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න මේ මාසය ඇතුළත. ඒ වගේම බඩේ පිටකොන්දේ මොන හරි අසනීප තත්ත්ව තිබුණා නම් ඒවා මොන හරි ප්‍රතිකර්මයකින් යථා තත්ත්වයට, ඒ කියන්නේ නැවතත් සුවතට හැරීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් එහෙම අසනීප තත්ත්වයක් තිබුණා නම් කවුරු හරි හොඳ වෛද්‍යවරයෙක් ඔයාට හම්බුනොත් අනිවාර්යෙන් ගිහිල්ලා ඒවට ප්‍රතිකාර ගන්න. මොකද ඒ කාලය ඇතුළත ඔයාට සුව වීම තමා පෙන්눔 කරන්නේ ඒ හැදෙන අසනීප තත්ත්වවල. ඒ වගේම ආදරය සම්බන්ධ ජීවිතයක් ගත කරනවා නම් ආදරෙත් එක්ක යන කට්ටියට ගොඩක් හොඳ කාලයක්. දුක් වේදනා වලින් තොරව ආදරණීයව සතුටින් ගත කරන්න ලැබෙන කාලයක්. එතකොට ඔයාට ආදරයක් නැතුව තිබුණා නම් යම් යම් අය ඔයාට වෙනත් පාර්ශවයන් හඳුන්වා දෙන්න පුළුවන්. ඔයාගේ විවාහය සඳහා
විවාහ යෝජනා එන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් ඔයාට හොඳ විදියට තමා සිද්ධ වෙන්නේ. ඔයාගේ කැමැත්ත අනුව ඒ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා අප්‍රේල් මාසේ සහ දෙසැම්බර් අතර. මේ වගේ හොඳ දේවල් ඔයාට වෙන්න පුළුවන්. දෙසැම්බර් මාසේ වෙනකම් අපි අප්‍රේල් ගැන බැලුවට මේ මාසේ මේ දේවල් පටන් අරගෙන ඒක දක්වාම ඒ යම් යම් දේවල් ඔයාට සිද්ධ වෙන්න පුළුවන් මේ කියන. එතකොට ඔයා යම් යම් දේවල් පටන් ගන්න ආරම්භ කරන්න හිටියානම් ඔන්න හොඳ කාලයක් ඔයාට ටිකක් මහන්සි වෙලා දාඩිය හලලා වැඩ කරන්න වෙන කාලයක් ඔයාගේ දියුණුව තකා ඔයාට අර නිකන් ලැබෙන දේවල් කියන දේවල් ටිකක් අඩුයි. ඔයාම හොයා හදාගෙන හම්බ කරගන්න දේවල් තමයි ඔයාගේ ජීවිතේ වැඩි වැඩියෙන් ලැබෙන්නේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ ජීවිතේ ඔයාම දුක් මහන්සියෙන් හොයා හදාගන්න දේවල්. ඉතින් තවත් හොඳට මහන්සි වෙන්න කියලා කියනවා. ඔයාගේ ව්‍යාපාර දියුණු කරගන්න, තව මොලේ පාවිච්චි කරන්න. ඔයාට ගොඩාක් හොඳ තැනකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. රැකියාව වුණත් මොන හරි උසස් වීම් වලට, පඩි වැඩි වීම් වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඔයා මේ කාලේ දරන මහන්සියට වඩා ටිකක් වැඩිපුර මහන්සි වෙන්න කියලා තමා කියන්නේ. එතකොට අප්‍රේල් මාසේ ඔයාගේ පවුල ගැන කිව්වොත් ඔයාගේ පවුල් පසුබිම ඔයා පවුලක් වෙලා ඉන්නවනම් බිරිඳ දරුවෝ ගැන කිව්වොත් ටිකක් අර ප්‍රශ්න මැද්දේ ඉඳලා එළියට එන කාලයක්. මොනවා හරි මුදල් ප්‍රශ්න වෙන්න පුළුවන්. තමුන්ගේ බිරිඳ සැමියා අතර මොනවා හරි ප්‍රශ්න වෙන්න පුළුවන්. දරුවෝ අතර ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ දේවල් වලින් ටිකක් මග ඇරිලා මේ දේවල් වල අවසානයක් දැකලා මේ ප්‍රශ්නවල අවසානෙට ඇවිල්ලා ටිකක් නිදහසේ එළියට එන්න පුළුවන් කාලයක් තමයි අප්‍රේල් මාසෙ කියන්නේ. ඒ කියන්නේ ඉතින් මේ ප්‍රශ්න වලින් නිදහස ලැබෙනවා වගේ දෙයක්. ඒ වගේම අප්‍රේල් මාසෙදී ඔයාට මොන හරි නොදකපු දේවල් බලන්න ලැබෙයි. මොන හරි දැකපු නැති ස්ථාන නරඹන්න යයි. පිරිසක් අතර විනෝද වීම වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. විනෝද වීම කීපයක්ම පිරිස මුණ ගැහිලා එකට කාලා බීලා විනෝද වෙන්න පුළුවන්. මොකද අප්‍රේල් මාසේ ඉතින් හැමෝටම අප්‍රේල් මාසේ අවුරුදු මාසේ කියලා මේ වගේ දේවල් ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා පළවෙනි පින්තූරේ නම් තෝරගත්තේ ඔයාට ඒ වගේ අවස්ථාව අනිවාර්යෙන් ලැබෙනවා. එහෙනම් ඔයා තෝරගත්තේ පළවෙනි පින්තූරය නම් ඔයාට අප්‍රේල් මාසේ සහ දෙසැම්බර් අතර සිදුවෙන විශේෂ සිදුවීම් පෙළක් තමා මම ඉදිරිපත් කරේ. එහෙනම් ඔයත් තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. තෝරගත්තේ දෙවනි පින්තූරය නම් අවුරුදු මාසය අප්‍රේල් මාසය 2025 ඔයාට කොහොම ගත වෙයිද අපි බලමු. ඇත්තටම ඔයාගේ ජීවිතේට කවුරු හරි විශේෂිත කෙනෙක් පැමිණීමක් තියෙනවා අප්‍රේල් මාසෙදී. මේ කෙනා යාළුවෙක් වෙන්න පුළුවන්. ආදරණීය ආදරවන්තයෙක් ආදරවන්තියක් වෙන්නත් පුළුවන්. කවුරු හරි මෙතෙක් නොසිටපු කෙනෙක් ඔයාගේ ජීවිතේට එන්න නියමිතයි. ඒ වගේම ඔයාගේ සමහරක් නරක පුරුදු වැරදි මත අනුගමනය කිරීම වලින් ඔයා නිදහස් වෙනවා, ගැලවෙනවා. ඔයාගේ මොන හරි අනවශ්‍ය බැඳීමක් හරි අනවශ්‍ය පුරුද්දක් හරි මුදල් නාස්ති කිරීම සම්බන්ධ දෙයක් හරි මොනවා හරි අනවශ්‍ය දෙයකට ඔය මොකක්ම හරි ඔයාගේ ජීවිතයට නොගැලපෙන දෙයක් තිබුණා නම් ඔයා ඒ දෙයින් ගැලවීමක් පෙන්눔 කරනවා. මේක දෙසැම්බර් මාසේ ඉපදිලා ඉන්න අයට ගොඩක්ම විශේෂ දෙයක්. දෙසැම්බර් මාසේ නම් ඔයා ඉපදිලා තියෙන්නේ මේක විශේෂයෙන් අනිවාර්යෙන් ඔයාට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම මේක ජෙනරල් රීඩින් එකක් නිසා ප්‍රයිවට් රීඩින් එකක් නොවන නිසා මේක 60කට වගේ පිරිසකට වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේම තමුන්ගේ ජීවිතේ මෙතෙක් කල මොනවා හරි බලාපොරොත්තුවක් තියාගෙන හිටපු දෙයක්
සාර්ථක වෙන්න පුළුවන් හැකියාව තියෙනවා අප්‍රේල් මාසයෙන් පස්සේ. අප්‍රේල් මාසේ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ කාලෙදී අනිවාර්යෙන් ඒ දේ ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්. මොකක් හරි ඔයාගේ හිතේ තිබුණා නම් මොන හරි බිස්නස් එකක් පටන් ගන්න, ව්‍යාපාරයකට අත ගහන්න, ඔන්න ව්‍යාපාරයක් කරන කෙනෙක් තව කොටසක් ඒකට එකතු කරගන්න, අලුත් දෙයක් එකතු කරන්න හිටියා නම් ඔන්න ඒ දේවල් ඉතාම සාර්ථක ලෙස ඔයාට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. වගේම මේ දේවල් දියුණු වෙනවා. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා. කාගේවත් උපදෙස් ගන්න යන්නත් එපා. ඔයාට හිතෙන්නේ මොනවද මේ කාලෙදී ඔයා අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න. අනේ අරයා මෙහෙම කිව්වනේ, මෙයා මේක හරියන එකක් නෑ කිව්වනේ, මේකට වැඩිපුර මුදලක් යන නිසා බොරු වැඩක් කිව්වනේ. ඒ වගේ දේවල් අහන්න ලෑස්ති වෙන්න එපා. ඔයාට විශ්වය කියනවා ඔයා තුලින් එන අදහස් අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න විශ්වය සහ සියලුම දෙවිවරුන් ඔයාට ආශිර්වාද කරන්න නියමිතයි මේ කාලෙදී. මොකද ඔයා කරපු පින්ඵල දෙන කාලයක් මේක. ඒක නිසා ඔයාගේ මුදල් උපයන මාර්ග වැඩි දියුණු වෙනවා. එහෙම මාර්ගයක් මෙච්චර කාලයකට තිබුණ නැත්තම් මොකක් හරි අලුත් මාර්ගයක් ඇරෙනවා. ඒ වගේම ඔයා රැකියාවක් නැතුව ගෙදර හිටියා නම් ඔයාට දැන් මෙච්චර කල් මම නිකන් හිටියේ ඇති, මම හම්බ කරන්න ගන්න ඕන කියලා හිතට ඇවිල්ලා ඔයා විසින්ම මේ දේවල් ක්‍රියාත්මක කරන්න යනවා. ඉතින් ඒ දේවල් ගොඩාක් හොඳ දේවල් තමයි අප්‍රේල් මාසේ සහ අප්‍රේල් මාසයෙන් පස්සේ ඔයාට වෙන්න තියෙන්නේ. ඒක නිසා මොන හරි කම්මැලිකමක් හිතට දැනෙනවා නම්, කම්මැලිකමෙන් මෙච්චර කාලයක් හිටියා නම් විශ්වය කියන්නේ දැන් ඔයාට නැගිටින්න අවස්ථාව තියෙනවා. නැගිටලා ඔයාගේ දියුණුව කරා යන්න අවස්ථාව තියෙනවා අප්‍රේල් මාසේ ඉඳගෙන. ඒ කියන්නේ අප්‍රේල් මාසේ තමයි පටන් ගන්න තියෙන්නේ. එතනින් එහාට ඔයාට ලොකු ජීවිතේ වෙනසක් කරගැනීමේ හැකියාව තියෙනවා ඔයා තුලින්ම. හැබැයි කවුරුත් තුලින් නෙමේ, ඔයා තුලින්මයි. ඔයා කවුරුත් කියන දේවල් අහන්නේ නැතුව ඔයාගේ හිතට එන අදිෂ්ඨාන තදින්ම ක්‍රියාත්මක කරන්න. අනිවාර්යෙන් මේ දේවල් සාර්ථක වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඔයාට විදේශගත වීම සම්බන්ධ ගැටලුවක් තිබුණා නම් ඒ ගැටලුත් निराකරණය වෙලා යන්න තියෙන පාර පැහැදිලිව ඉදිරියට ඒ වැඩ කටයුතු සිද්ධ වෙනවා කියලාත් කියනවා. ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් හිටපු අයට මේ කාලේ ඉතාම හොඳයි. ඔයා ඉපදිලා තියෙන්නේ තුලා ලග්නේ සහ වෘශ්චික ලග්නේ වගේ නම් දරු සම්පත් අනිවාර්යෙන් මේ අවුරුද්ද ඇතුළත පිරිසිඳ ගැනීම සිද්ධ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. සෑහෙන කාලයක් දරුවෙක් නැතුව බලාගෙන හිටපු අයට. ඒ වගේම ඔයාගේ ගෙදර දොර වැඩ කටයුතු තිබුණට වඩා වෙනස්ම විදිහකට සිද්ධ වෙන්න ගන්නවා. ඔයා වෙනස්ම විදිහට හිතලා අලුත් විදිහට ඒ දේවල් කරන්න පටන් ගන්නවා. එක්කෝ ගෙදර වෙනස් කිරීමක් වෙන්න පුළුවන්, නැත්නම් ගෙදර දොර බඩුමුට්ටු වෙනස් කිරීමක්, මෙච්චර කල් පිළිවෙලට නැති ජීවිතේ පිළිවෙල කර ගැනීමක් වෙන්න පුළුවන්. මේ මොනවයම් දෙයක් හරි වෙනස්ම විදිහට හරිම ධනාත්මක විදිහට ලස්සනට ඒ දේවල් පිළියෙල කරගන්න ආකාරයක් තමයි අප්‍රේල් මාසේ ඔයාගේ ජීවිතයට එන්නේ. ඉතින් ඔයා මේ දේවල් අනිවාර්යයෙන්ම මේ විදිහට කරනවා. ආදර ජීවිතයේ සම්බන්ධයෙන් බැලුවොත් ආදරයේදී ඔයා ගාවට ඔයාගේ තියෙන දේවල් වලට යම් අය කිට්ටු වෙන්න බලනවා. ඔයාට ඇත්තම ආදරයක් මේ වෙනකොට ළඟ තියෙනවා. ළඟ තියෙන ආදරය ඇත්තටම ලස්සන අවංක ආදරයක්. ආදරේ තියෙන අයට තව අය ඔයාට ඉඟි දීලා රඟපෑම් කරලා බොරු වර්ණනා කර ඔයාට ලං වෙන්න හදයි. මේ දේවල් වලට අහු වෙන්න එපා. එතකොට ඔයාගේ තියෙන අර අවංක ආදරෙත් ඔයාට නැති වෙන එකයි වෙන්නේ. ඒ වගේම පෞල් ජීවිත ගත කරන අයට ටිකක් කාර්යබහුල තත්වයක් වෙයි අප්‍රේල් මාසේ. මොකද ව්‍යාපාරවල රැකියාවල කාලය ගත කරන්න වෙයි. පවුලට කාලය දෙන්න ටිකක් නැතිව යයි කාලය. ඉතින් කොහොම හරි කාලය අර පිරිමැස්මෙන් කාලය පාවිච්චි කරලා කාලසටහනකට වගේ කාලය කළමනාකරණය කරගෙන පවුල වෙනුවෙනුත් පොඩි කාලයක් වෙන් කරන්න. මොකද පවුලේ ආදරණීයන් බලන් ඉන්නේත් ඔයත් එක්ක පුංචි හරි වෙලාවක් කාලය ගත කරන්න. ඉතින් එයාලටත් ආදරණීයන්ටත් ආදරණීය විදිහට ඒ දේවල් පැහැදිලි කරලා එයාලත් එක්කත් පුංචි වෙලාවක් හරි ඔයාගේ කාලය ගත කරන්න බලන්න.
ඒ වගේම ඔයාට අසනීප විදිහට මොනවා හරි පපුවේ කැක්කුමක් වගේ තිබුණා නම් පපුව සම්බන්ධ දෙයකට බෙහෙත් ගත්තා නම් චුට්ටක් පොඩි කැක්කුමක් ආවත් එක්ස්රේ එකක් ගන්න ECG එකක් අරගන්න එක්ස්රේ එකක් නෙමෙයි ECG එකක් අරගෙන බලන්න යම් යම් පපුව සම්බන්ධ අපහසුතාවය එන්න පුළුවන් හැකියාව තියෙනවා 103කට වගේ ප්‍රමාණයකට හැමෝටම නෙමෙයි මොකද මේක ජෙනරල් රීඩින් එකක් ප්‍රයිවට් රීඩින් එකක් නොවන නිසා 103කට වගේ ප්‍රමාණයකට පපුව සම්බන්ධ යම් යම් අසනීප තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් පපුව සම්බන්ධව සෙම වගේ ඇවිස්සීමක් වගේ වෙන්නත් පුළුවන් මොනෑම් විදියකින් හරි තමුන්ගේ පපුවට සම්බන්ධ දේවල් වෙන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න තමුන්ව ආරක්ෂා කරගන්න තමුන්ට ආදරය කරන්න ඒ වගේම දෙමව්පියෝ දුර බැහැරක හිටියා නම් අනිවාර්යෙන් එක්කෝ ඔයාලා එයාලව බලන්න යයි නැත්නම් එයාලා ඔයාලව බලන්න වෙයි කොහොම හරි දෙමව්පියෝ දරුවෝ එකමුතුව එකතු වීමක් වෙනවා අප්‍රේල් මාසෙදි මේක අවුරුදු මාසෙ නිසා කියන දෙයක් නෙමෙයි මොකද ගොඩක් අයට මේ තියෙන කාර්යබහුලත්වය සහ තියෙන පරිසරෙත් එක්ක දැන් තියෙන වටපිටාවත් එක්ක හැමෝටම දෙමව්පියෝ දැක බලා ගන්න යන්න සහ දරුවා බලන්න එන්න අවස්ථාව නැහැ අපහසුතාව මැද්ද ජීවත් වෙන අය ඉන්නවා ඒ වුණාට මේ දෙවනි පින්තූරය තෝරගත්ත ඔයාට අනිවාර්යෙන් ඒ අවස්ථාව ලැබෙනවා කියලා තමයි කියන්නේ එහෙනම් ඔයා තෝරගත්තේ දෙවනි පින්තූරය නම් ඔයාට අප්‍රේල් මාසය සහ අප්‍රේල් මාසයෙන් පස්සේ වෙන දේවල් ගැන තමයි අපි විස්තර කරේ. ඔයා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක රැඳින්න කියලා තාදරයෙන් ඉල්ලන ගමන් ගිහින් එන්නම් හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. ඇත්තේ තුන්වෙනි පින්තූරය නම් අප්‍රේල් මාසේ ඔයා ගොඩාක් සතුටින් ඉන්න කාලයක් තමයි පෙන්වන්නේ. අප්‍රේල් වල ඉඳලා දෙසැම්බර් වගේ වෙනකන් ඔයාගේ ජීවිතේට යම් යම් අවස්ථාවල ඔයා හිතන්නේ නැති සතුටක් ළඟා වෙනවා කියලා කියනවා. ඒ වගේම ඔයා පිරිමි දරුවෙක් නම් ඔයා ගෑනු දරුවා සඳහා යම් යම් ආශාවල් වලට පෙළඹෙනවා. ඔයා ගෑනු දරුවෙක් නම් පිරිමි අයට ඒ කියන්නේ ඔයාගේ පිරිමි පාර්ශවය ගැන යම් යම් ආසාවල් ඇති වෙනවා. ඉතින් මේ දේවල් ගොඩාක් පරිස්සමෙන් ගෙනියන්න ඕන සම්බන්ධකම්. මොකද විවාහයකට ගිහිල්ලා නැතිනම් ඔයාලා ඒ දේවල් ලිමිට් එකකට කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ඔයා චුට්ටක් වේගෙන් කතා කරනවා වැඩි මාසයක් අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසේදී ඔයා ටිකක් කට පරිස්සම් කරගන්න ඕන. ඔයාගේ කටින් හිතන්නේ නැති වචන පිට වෙලා අනිත් අයගේ හිත රිදවීම ඇති වෙලා ඔයාගෙන් ඈත් වෙන්න පුළුවන් ඒ අය. ඒ වගේම ඔයාට ලැබෙන්න තියෙන හොඳම දේවල් ඔයාගේ වචන නිසා නොලැබී යන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා දැම්ම මේ දේවල් ගැන දන්න නිසා අවශ්‍ය තැනදී අවශ්‍ය දේ විතරක් කතා කරලා ගොඩක් වෙලාවට නිශ්ශබ්දව ඉන්න එක තමයි ඔයාට හොඳයි කියලා කියන්නේ. අප්‍රේල් මාසෙදී ඔයාලට කොහේ හරි විනෝද චාරිකාවක් නැත්නම් මොකක් හරි සමරන උත්සවයකට එක්කෝ වෙඩින් එකක් නැත්නම් ඇනිවර්සරි එකක් මේක මළගයක් වෙන්නත් පුළුවන්. මේ මොකක් හරි දෙයකට සම්බන්ධ වීමක් පෙන්නනවා. ඒ වගේම ටිකක් සතුටින් ඉන්න ලැබෙන රස කෑම කන්න ලැබෙන ටිකක් අර කාර්ය බහුලත්වයෙන් මිදිලා නිදහසේ ඉන්න පුංචි කාලයක් හරි ලැබෙන මාසයක් තමයි අප්‍රේල් මාසය. ඒ වගේම ඔයා ටිකක් ඔයා ගැන හිතයි ඔයාගේ පැත්තට ටිකක් වියදම් කරයි ඔයාගේ රූපය පෙනුම ටිකක් වෙනස් කරගන්න හදයි ඒ වගේ දේවල් වලට මුදල් වියදම් කරන තත්ත්වයකුත් තියෙනවා. ඉතින් ඒවා යහපත් දේවල් හොඳ දේවල් තමුන්ට ආදරය කරන්න ඕන. කාට ආදරය කරන්නත් කලියෙන් කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. එතකොට තමයි අපි අපිට ආදරය කරොත් තමයි අනිත් අයටත් අපිට ඇත්තටම අවංකවම ආදරය කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. අපි අපිට ආදරය නොකර වෙන කාට ආදරය කරත් තේරුමක් නෑ ඒකෙන්. ඉතින් ඒක නිසා අපි ලස්සනට තියාගන්න, අපි ගැන හිතන්න, අපි කැමති කෑම බීම කන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන කාලයක් තමයි ඔයා අප්‍රේල් මාසෙදි. ඉතින් ඔයාවම සතුටින් තියාගන්න නිසා ඔයාට ගොඩාක් හොඳ දේවල් ලං වෙනවා වැඩි. අපි සතුටින් ඉන්න අපිට සතුටු දේවල් ලං වෙනවා.
මේ විෂුවය කියන්නේ අපි හිතන පතන දේ දෙනවා. එතකොට අපිට හොඳ ශක්තියින් අපේ ඕරා එක ඩැමේජ් වෙලා නැතුව අපිට ශක්තියින් ලැබෙනවා නම් නිතරම අපි හිතන පතන විදිහට අපිට මේ දේවල් ලැබෙනවා. එතකොට ඔයා දුක හිතෙන දේවල් හිතුවොත් ඔන්න විශ්වය හිතනවා මෙයා කැමති දුකින් ඉන්න කියලා. දුක දේවල් තමයි අපිට දිගටම සිද්ධ වෙන්නේ. අපිව සතුටෙන් තියාගෙන අපිට ආදරය කරලා අපි සතුටින් ඉන්නවා නම් ඔන්න අපිට යහපත් හොඳ දේවල් සතුටින් ඉන්න පුළුවන් දේවල් තමයි ලැබෙන්නේ.